ශාරුක් ඛාන් මේ නම අහලා නැති කෙනෙක් නැති තරම්. මොහු හඳුන්වන්නේ ඉන්දියානු සිනමා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම රංගන ශිල්පියා විදිහට. ශාරුක් ඛාන් කියන්නේ අති දක්ෂ රංගන ශිල්පියෙක්, ව්‍යාපාරිකයෙක්, චිත්‍රපට නිෂ්පාදකවරයෙක්, ඒ වගේම ඉන්දියාවේ දැනට ජීවත්ව සිටින ධනවත්ම පුද්ගලයෙක්. පසුගිය දිනක ද ටයිම් සංග්‍රහයෙන් නිකුත් කරපු ලෝකයට බලපෑමක් ඇති කරන්න පුළුවන් හොඳම පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුව අතරේ මේ ශාරුක් ඛාන් කියන නමත් ඉහළින්ම තියෙනවා. ඉතින් ඉන්දියාවේ දුප්පතෙක් විදිහට ඉඳලා ඔහු අද මේ තරම් සාර්ථකත්වයක් ළඟා කරගත්තේ කොහොමද? පුංචි කාලේ ඉඳන් ඔහුට දරාගන්න උණු දුක්ඛම් කටළු සහ අභියෝගන ලෙහෙසි පහසු දේවල් නෙවෙයි. 1965 නොවැම්බර් 2 වෙනිදා නවදිල්ලියේ කොලනීක මධ්‍යම පාන්තික පවුලක තමයි මේ ශාරුක් ඛාන් උපත ලබන්නේ. මෙයාගේ තාත්තා නිදහස් සටන්කරුවෙක් සහ පසු කාලිනව සුළු රැකියාවල නිරත වුණ පුද්ගලයෙක්. අම්මා සාමාන්‍ය ගෘහණියක්. ඔහුගේ පුංචි කාලයේ ඉන්දියානු මධ්‍යම පාන්තික දරුවෙක්ගේ ජීවිතයේ විදිහට සාමාන්‍ය පරිදි ගත වෙනවා. තමන්ගේ දෙමාපියන් සහ වැඩිමහල් සහෝදරිය සමග ශාරුක් ඛාන් හිටියේ කුලී නිවසක. පාසල් අවදියේදී ඔහු අතිදක්ෂ ශිෂ්‍යයෙක්. ඔහු ඉගෙන ගන්න වැඩවලදී පන්තියේ දීප්තිමත් ශිෂ්‍යයෙක් වුණා. ඒ වගේමයි ඔහු පාසලේ ක්‍රීඩාවලටත් දක්ෂයෙක්. ඔහු හොකී සහ පාපන්දු කණ්ඩායම් වලත් නායකත්වයේ දැරුවා. ක්‍රිකට් ක්‍රීඩාවටත් ඔහු ගොඩක් ආස කරා. පාසල් කාලයේදී ඔහුට හීනයක් තිබුණා. ඒ තමයි කවදා හරි හොඳ නළුවෙක් වෙනවා කියන එක. ශාරුක් ඛාන් පුංචි කාලේ දවසක් පාසලේදී පන්තිභාර ගුරුතුමිය ළමයින්ගෙන් ඔයාලගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද කියලා ඇහුවා. ළමයින්ගේ විවිධ උත්තර අතරේ ශාරුක් ඛාන්ගේ උත්තරය වුණේ මම ලොකු වෙලා නළුවෙක් වෙනවා කියන එක. ඒක කවුරුත් බලාපොරොත්තු නොවුණු උත්තරයක්. ඒකත් එක්ක ඔහුගේ යාළුවෝ සහ පන්තිභාර ගුරුතුමියත් ඔහුට hina වෙනවා. මලානික මුහුණ සහ අපිලිවෙල හිසකෙස් එක්ක තිබුණු නරක පෙනුම නිසා හැම දිනාටම එදා ඒක විහිළුවක් වුණා. ගුරුතුමිය පවා එදා ඔහුට කිව්වා ඒක ඔබට කරන්න බැරි දෙයක් කියලා. මේ හීනෙත් එක්ක ඔහු රංගනයට ගොඩක් ආස කරා. නමුත් ඔහුගේ පවුල් පසුබිමත් එක්ක ඔහුට චිත්‍රපටයක් බලන්නවත් සල්ලි තිබුණේ නැහැ. පාසලේදීත් රඟපාන්න ලැබුණ හැම අවස්ථාවකදීම ඔහු බොහොම ආසාවෙන් ඉදිරිපත් වුණා. මේ වෙනකල් ජීවිතයට යන කිසිම ප්‍රශ්නයක් විදියට ඔහුට දැනුන්නේ නැහැ. අවුරුදු 12ක් 13ක් විතර යද්දි තමයි ඔහුට ඇත්තම ප්‍රශ්න එන්න පටන් ගත්තේ. ඔහුට උරහිසේ ආබාධයක් එනවා. ඒත් එක්කම ඔහුට ක්‍රීඩා ජීවිතයෙන් අයින් වෙන්න සිද්ධ වෙනවා. ඔහුට අවුරුදු 14ක් වෙද්දී ඔහුගේ තාත්තා නැති වෙනවා. ඒ පිළිකාවකට ගොදුරු වෙලා. ඒත් එක්කම පවුලේ ආර්ථික තත්ත්වය බිඳුවටම වැටෙනවා. ඒ විතරක් නෙමෙයි ඊළඟ අවුරුදු කීපෙදී ඔහුගේ අම්මත් මිය යනවා. අවුරුදු 20ක් වෙන්නත් කලින් ඔහුට අම්මයි තාත්තයි දෙන්නම අහිමි වෙනවා. ඔහුට හිටියේ තමන්ගේ සහෝදරිය විතරයි. ඇයටත් මේ දේවල් දරා ගන්න බැරි වුණා. ඇයට මානසික අවපීඩන තත්ත්වයක් ඇති වෙනවා. එයාවත් බලාගෙන සල්ලි හොයන්න උනේ මේ ශාරුක්ට. ඔහු තාත්තා ඉන්න කාලෙදිත් අවන්හලක වැඩ කරලා තිනවා තාත්තට උදව් වෙන්න. ඉතින් කාත් කවුරුත් නැති මේ ජීවිතේ ගැට ගහ ගන්න ඔහුට විවිධ රැකියා කරන්න සිද්ධ වෙනවා. ඔහු කියන විදිහට ගෙදර කුලිය ගෙවා ගන්න බැරුව එකපාරක් ඔහුව පාරට ඇදලා දැම්මම ඔහුට නිදා ගන්න සිද්ධ වෙන්නේ මහ පාරේ. ඉතින් ඔහු ගත කරපු ජීවිතය ගැන ඔබට හිතා ගන්න පුළුවන්ද? මේ මොන බාධක තිබුණත් ඔහුගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔහු කැප වුණා. කොච්චර ප්‍රශ්න ආවත් ඔහු තමන්ගේ ආර්ථික විද්‍යා උපාධියත් සම්පූර්ණ කරනවා. ඔහු දැනන් හිටියා ජීවිතේ මොන දෙයක් වුණත් ඔහුට තමන්ගේ අධ්‍යාපනය වැදගත් වෙනවා කියලා. ඊට පස්සේ ඔහු ජීවිතේ වැදගත් තීරණයක් ගන්නවා. ඒ තමයි පුංචි කාලේ ඉඳන් තමන් දැකපු හීනට කොහොම හරි යන්න ඕනි කියන දේ. මං ගොඩක් දේවල් වලට දක්ෂයි. නමුත් මගේ කැමැත්ත තියෙන්නේ මේ දේ කරන්න. මං කොහොම හරි නළුවෙක් වෙනවා කියන අදහසත් එක්ක ශාරුක් ඛාන් ජීවිතේ වැදගත් තීරණයක් ගන්නවා. ඔහු නළුවෙක් වෙන්න කියලා හිතාගෙන දිල්ලියේ ඉඳලා මුම්බායි වලට එනවා. ඒ වෙද්දි ඔහුගේ අතේ තිබ්බේ රුපියල් 20ක් විතරයි. ජීවිතේ බිඳුවෙන් පටන් ගන්න ඔහුට සිද්ධ වෙනවා. මුම්බායි වල ඔහු අඳුරන කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඔහු කියන විදිහට මුම්බායි වල තරුපහේ හෝටලයක එළිය තමයි ඔහු නිදාගෙන තියෙන්නේ. ඉතින් ජීවිතේ හෙමින් ගොඩනගා ගන්න හදපු ඔහුට හැම වෙලේම Taman නළුවෙක් වෙන්න ඕනි කියන අදිෂ්ඨානය හිතේ තිබුණා. හෙමින් ටික දවසක් යද්දී ඔහු රඟපාන්න අවස්ථාවක් හොයන්න පටන් ගත්තා. බොහෝ තැන්වලින් ඔහුව ප්‍රතික්ෂේප වුණා. විවිධ වැඩසටහන් වල අවස්ථාවන් 1-2 ඔහුට ලැබෙන්න පටන් ගත්තා. කවුරුත් කරන්න බෑ කියලා අතෑරලා දාපු චරිත ඔහු ආසාවෙන් බාරගත්තා. එක වතාවක් අධ්‍යක්ෂකවරයෙක් ඔහුට තියෙන්නේ බොහොම කැත පෙනුමක් කියලා එතනින් රිජෙක්ට් කරලා තියෙනවා. ඒ චරිතයේ ස්වභාවය සහ ඔහුගේ පෙනුම කිසිසේත් ගැලපෙන්නේ නැහැ කියලා තමයි ඔහුගේ අදහස උනේ. ශාරුක් ඛාන් කියන විදිහට මම මේ ශේෂ්ත්‍රයට එද්දි මට නැති වෙන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. එකින් එක දේවල් දිනා ගන්න විතරයි තිබුණේ. මම මහන්සි වුණේ ඒ වෙනුවෙන්. ඉතින් ඔහුගේ උත්සාහයත් එක්කම ඔහුට විවිධ රූපවාහිනී කතා සහ වැඩසටහන් වල දායකත්වය දෙන්න අවස්ථාවන් හම්බ වෙනවා. උදාහරණයක් විදිහට දිල්දරියා 1989 රූපවාහිනී වැඩසටහනක් වුණ ෆෞජි, සර්කස් 1992 ඉඩියට් මේ වගේ දේවල් වලට ඔහුට දායකත්වය දෙන්න පුළුවන් වෙනවා. මේ කිසිම තැනක ප්‍රධාන අවස්ථාවක් ඔහුට හම්බුනේ නැහැ. සහ මේ එකක්වත් චිත්‍රපටි නෙමෙයි.
නමුත් මේ හම්බුණ හැම අවස්ථාවකදීම තමන්ට පුළුවන් උපරිම විදිහට ඒ වගේ රඟපෑම් කටයුතු ඔහු කරා. ඔහු හැම දවසක්ම බලන් හිටියා තමන් බලාපොරොත්තු වෙන විදිහේ අවස්ථාවක් ඔහුට ලැබෙයි කියලා. මෙයාගේ යම් විශේෂත්වයක් මේ දේවල් බලන මිනිස්සුන්ටත් පේන්න ගත්තා. ඔහු තමන්ටම ආවේනික විදිහකට තමයි මේ චරිත රඟ දක්වන වැඩේ කරේ. ඉතින් එක දවසක් එයා බලාගෙන හිටපු මොහොත එළඹුණා. හේමා මාලිනී කියන අධ්‍යක්ෂකවරියකින් ඔහුට කෝල් එකක් එනවා. ඇගේ ෆිල්ම් එකක රඟපාන්න. දිව්‍ය භාරතී තමයි ප්‍රධාන නිළිය වෙන්නේ කියලා ඔහුට කියනවා. ශාරුක් ખાන්ට මේ දේ හිතා ගන්නවත් බැරි වුණා. 1992 දිවානා කියන චිත්‍රපටයේ සහාය නළුවගේ චරිතය ශාරුක් ખાන් සුළු මුදලකට ඒක බාර ගන්නවා. එතෙන් පටන් තමයි ඔහුගේ ජීවිතය උඩු යටිකුරු වෙන්න පටන් ගත්තේ. ඒ චිත්‍රපටයේ ඔහුගේ තාත්වික සහ දක්ෂ රංගනයට හොඳම නළුවට හිමි සම්මානය ඔහුට ඒ වසරේ ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලකදී හම්බ වෙනවා. මුළු සිනමා ශාස්ත්‍රයේම එතනින් දැනගන්නවා ඔහු රොමැන්ටික් එමත් නැත්නම් ප්‍රේමණීය චරිත සඳහා අති දක්ෂයෙක් කියලා. එතෙන් පටන් ඔහුට චිත්‍රපට ගණනාවක රංගන අවස්ථාව හම්බුණා. ඔහු විශේෂ වෙන්නේ ඔහු ඉදිරියට ආවේ ඔහුගේම දක්ෂතාවය නිසා. අනෙක් ගොඩක් රංගන ශිල්පීන් පවුල් පසුබිම හෝ වෙනත් සම්බන්ධතා නිසා තමයි ශාස්ත්‍රයට එන්නේ. මේ නිසාම ඔහු ලෝකයේ බොහෝ දෙනාගේ ඇගයීමට සහ පැසසුමට පාත්‍ර වෙනවා. ඔහු තමන්ගේම චිත්‍රපට සමාගමක් පටන් ගන්නවා Dreams Unlimited කියලා. නමුත් ඒකෙන් ඔහු කරපු චිත්‍රපට අසාර්ථක වෙනවා. අසාර්ථක වීම ඔහුට නුපුරුදු දෙයක් නෙමෙයි. ඔහු දිගින් දිගටම තමන්ගේ සමාගමෙන් චිත්‍රපට නිකුත් කරනවා. නමුත් ඒ එකක්වත් හරියාකාරව සාර්ථක වෙන්නේ නැහැ. ඔහුට සිද්ධ වෙනවා මේ ආයතනය වසා දමන්න. ඔහු එතනින් නතර වුණාද? නෑ. ඔහු Red Chillies Entertainment කියලා තවත් ආයතනයක් ආරම්භ කරනවා. ඒකෙන් කරපු චිත්‍රපට ඔහුට සාර්ථකත්වය ගෙනත් දෙනවා. ඒවා අතිශය සාර්ථක වුණා. ජීවිතය සාර්ථක වෙන්න නම් අසාර්ථකත්වයේ අත්දැකීම් ජීවිතයට ගන්න ඕනි. ඒවා අපිව ඉදිරියට අරන් යන්න ශක්තියක් වෙනවා. මෙහෙම කියන්නේ ශාරුක් ખાන් බොලිවුඩයේ ධනවත්ම රංගන ශිල්පියා. අද වෙද්දි රඟපාන්න ලෝකයේ වැඩිම මුදලක් අය කරන රංගන ශිල්පියා. ලෝකයේ වැඩිම රසික පිරිසක් ඉන්නේ මේ ශාරුක් ખાන්ට. ඔහු අංක 1. අංක 2 ඇන්ජලිනා ජොලි, 3 ලියනාඩෝ ඩිකැප්‍රියෝ. මොහුට ඉන්නේ සාමාන්‍ය රසික පිරිසක් නෙවෙයි. පිස්සුවෙන් වගේ ශාරුක් ખાන්ව අදහන රසිකයෝ. මෙයා කියන විදිහට තමන්ගේ මුල්ම පඩිය ගත්තේ අසුන් පිරිනමන්නෙක් විදිහට වැඩ කරලා. ඒ මුල්ම පඩිය උනේ රුපියල් 50යි. අද වෙද්දි දවසට රුපියල් කෝටියක් විතර ඔහු රංගනයට අය කරනවා. අද වෙනකල්වත් තමන් ආපු තැන අමතක නොකරපු පුද්ගලයෙක්. දුප්පත් මිනිස්සුන්ට ගොඩක් උදව් කරනවා. ළමයින් සහ කාන්තාවන් වෙනුවෙන් බොහෝ තැන්වල හඬ නගනවා සහ ඒ දේවල් වලට ෆවුන්ඩේෂන්ස් කරගෙන යනවා. ඔහුට මැලේසියාවෙන් නයිට් පදවියක් හම්බ වෙනවා. ප්‍රංශ රජයෙන් සිවිල් පුරවැසියෙකුට දෙන ඉහළම සම්මානය ඔහුට ලැබුණා. ඉන්දියාවෙදිත් එහෙමයි. එකී මෙකී නොකී හැම සම්මානයක් එක්කම ඔහුට හැම රටකම තියෙන පිළිගැනීම අති විශිෂ්ටයි. ඔහු ධනවතෙක් බවට පත්වෙන්නේ ඔහුගේ රංගනයෙන් විතරක් නෙවෙයි. ඔහුගේ ව්‍යාපාර සහ ආයෝජන වලින්. ඔහු කියන විදිහට ඒ දේවල් වලට ඔහුට උදව් වුණේ ඔහුගේ අධ්‍යාපනය. ශාරුක් ખાන් මෙහෙම කියනවා. මහන්සි වෙලා පාඩම් කරන්න. මහන්සි වෙලා වැඩ කරන්න. තවත් කෙනෙක්ව රිද්දන්න එපා. ඒ වගේම තවත් කෙනෙක්ගේ සිහිනවල ඔබ ජීවත් වෙන්නත් එපා. ඔබව යම් දෙයක් ආපස්සට අදිනවනම් ඔබ කරන්න ඕනි නැගිටලා ඉදිරියට ගමන් කරන එක. නැත්තම් ඔබට එකකින් ගැලවීමක් නැහැ. ඒ ගැන හිත හිත මැසිවිලි නගමින් ඉන්න එපා. ඉදිරියට පියවරක් තියන්න. ඉදිරියට යන්න. ඉතින් ජීවිතේ දිනන එකම විතරක් Tamanගේ අරමුණ කරගත් ශාරුක් ખાන්ගේ ජීවිතේනුත් ඔයාට ගන්න දේවල් ගොඩක් තියෙනවා.